ගොඩක් ඩිවලෝපර්ස්ලා ඒ එමතන් කෘතිම බුද්ධිය දකින්නේ නිකම්ම ඒ ටූලක් විදිහට වෙන්න පුළුවන්. හැබැයි අපි 20 26 අවුරුද්ද ගත්තොත් එහෙම ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන ගොඩක් softwares එහෙම නැත්නම් products AI භාවිතා කරලා හදලා තියෙන විතරක් නෙවෙයි. ඒවා AI ඔස්සේ පවර් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සර ස්ටැටික් වෙබ්සයිට් එකක් එහෙම නැත්නම් ස්ටැටික් ප්‍රොඩක්ට් එකක් තිබ්බ එක. මේ වෙද්දී AI භාවිතා කරලා ඇඩැප්ටිව් සිස්ටම් එකක් එහෙම නැත්නම් ලර්න් කරලා ග්‍රෝ වෙන සිස්ටම් එකක් බවට පත් වෙලා තියෙනවා. Omnia එක අපි ඔයාලට ආරාධනා කරන්නේ නිකම්ම AP එකක් ඉන්ටිග්‍රේට් කරන්න නෙවෙයි. අපි ආරාධනා කරන්නේ ඔයාලට ඉන්ටෙලිජන්ට් ඉන්ටිග්‍රේෂන් ලේයර් එකක් ඇඩ් කරන්න. ඔයාගේ ප්‍රොඩක්ට් එක e-commerce වෙන්න පුළුවන්, SaaS ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. මේ ඕනම ප්‍රොඩක්ට් එකකට ලොකු machine learning එහෙම නැත්නම් ML දැනුමකින් තොරව ඔයාලට මේ හැම දෙයක්ම ඉන්ටෙලිජන්ට් ලේයර් එකක් විදිහට AI ඔස්සේ API එකකින් කරගැනීමේ හැකියාව මේ වෙද්දි ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් අද අපේ සූදානම Omnia AI භාවිතා කරලා AI ඔස්සේ ඔයාගේ ප්‍රොජෙක්ට් එක බලගන්නවන්නේ කොහොමද කියලා කතා කරා. ඉතින් Omnia ඔස්සේ ඔයාලගේ ප්‍රොඩක්ට් එකට ඉන්ටෙලිජන්ට් ලේයර් එකක් එකතු කරගන්න කොහොමද කියලා කතා කරන්නයි අද අපේ සූදානම. ඉතින් මේක කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දුෂාන්ත සහ ප්‍රමුදි. හලෝ. ඉතින් අපි මේ ඩිස්කෂන් එක ආරම්භ කරන්න මුලින්ම කතා කරලා බලමු එක ප්‍රශ්නයක් ගැන. ඇයි ඩෙවලොපර්ස්ලා එහෙම නැත්නම් නන් ඩෙවලොපර්ස්ලා මේ API ගේට් එකක් ගැන කරදර වෙන්න ඕනේ? හරි. API ගේට්වේ කියන කන්සෙප්ට් එක අපි try කරන්න ටිකක් කල් ඉඳන් අපි try කරපු දෙයක් රසඳුන්. දැන් 2013 ඉඳන් අපි මුලින්ම telco වලට API ගේට්වේ එකක් හැදුවා. ඒකෙන් අපි දැක්කා ගොඩක් ඩෙවලොපර්ස්ලාට එක API එකකින් API එකට වෙන වෙනම approvals ගන්න ඊට පස්සේ configuration වලට යනවට වඩා ඔක්කොම APIs ටික තනි තනකින් ගන්න පුළුවන්ද කියන concept එක ඒගොල්ලන්ට මාර convenient වුණා. වැඩක් කරගන්න ගියාම ඒක එහෙල convenient point එකක් විදිහට අපි දැක්කා. ඒකෙන් අපි දැක්ක ගොඩක් apps හැදෙනවා right. ඊට පස්සේ අපිට තේරුණා ඒ concept එකම දැන් මේ AI models කියන concept එක ආවා. පස්සේ ගොඩක් කට්ටිය ඒකොල්ලෝ එක බ්‍රෑන්ඩ්ස් වල AI LLMs පාවිච්චි කරන්න පෙළඹෙනවා. හැබැයි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඒවා තියෙන තැන් තැන් වල කොහොමද මේක එකට එකතු කරගන්නේ කියන එක. ඉතින් ගේට්වේ එකක් ඉතා වැදගත්. මොකද එතකොට all in one in a single shop එකක ගන්න පුළුවන් එක තමයි වැදගත්ම දේ. ඇයි අපි සුපර් මාකට් එකකට යන්නේ ඔක්කොම දේ එකතරින් ගන්න පුළුවන් හින්දා. මේ ගේට්වේ එකත් සුපර් මාකට් එකක් වගේ තමයි. හැමදේම එකතරින් ගන්න පුළුවන්. අපේ ප්ලෑන් එක තමයි ඔය කිය අපිට අවශ්‍ය කරන ඩිවලොපර්ස්ලා අවශ්‍ය කරන ඔය ඔක්කොම LLM තනි තනකින් දෙන්න. ඉතින් එතකොට ගේට්වේ කියන කන්සෙප්ට් එක ඒත හොඳට මෙතනට මේක් සෙන්ස් වෙනවා. ඒකයි අපි හිතුවේ මේකට අපිට ගේට්වේ එකක් කරොත් හොඳයි කියලා. ඉතින් අපි පසුගිය වසර සහ මේ අවුරුද්ද ගත්තොත් එහෙම AI කියන දේ මුළු ලෝකෙම කලබලලා තියෙනවා. ඉතින් AI කොහොමද ඩෙවලොපර් කෙනෙක්ට එහෙම නැත්නම් එන්ටර්ප්‍රෙනර් කෙනෙක්ට මේ වෙද්දී AI ඔස්සේ මොන වගේ බලපෑමක්ද යොමු වෙලා තියෙන කියන එක තමයි මගේ ඊළඟ ප්‍රශ්නේ. ඉතින් මම මේකට උත්තරයක් ගන්න කැමති ප්‍රමුදිගේ. ඔව් ඇත්තටම රස්නුන් මේ ඔය ක්වෙස්චන් එක මම කැලි දෙකකට බෙදනවා. එකක් තමයි ඔකේ වගේ ඩෙවලොපර්ස්ලා. අනිත් එක non developer නැත්නම් ඔය entrepreneur කියන බේස් එක. ඩෙවලොපර් පැත්තට ගත්තොත් ඉස්සර ඉඳන්ම මොන ඕන ඇප් එකක් ඩෙවලොප් කරන්න හරිම රූල් බේස් ලොජික් එකක් ඕනේ. පොඩි ලයින් එකක් කරගන්නොත් ඉවරයි. ඒ තැන ඉඳන් අපි කොහොමද AI එකක් ඉන්ටිග්‍රේට් කරලා තමන් ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්න නැත්නම් ඩෙවලොපර් කෙනෙක්ට අසිස්ට් කරන තැනකට මේ එන්වර්මන්ට් එක මූව් කරන්න කියන එක. ඒකත් අපි ගත්තොත් දැන් අද AI මොඩල්ස් සෑහෙන තියෙනවා මාකට් එකේ. අපිට අයිඩෙන්ටිෆයි වෙලා තියෙන එකක් තමයි එක AI එකකට ඒගොල්ලෝගේ ස්ට්‍රෙන්ත්ස් තියෙනවා. මේ මොඩල් එක ට්‍රේන් වෙලා තියෙන විදිහට ඒගොල්ලෝගේ අවුට්පුට් එකේ ඒ AIs වල ස්ට්‍රෙන්ත්ස් තියෙන්න පුළුවන්. ඉතින් ඩෙවලොපර් කෙනෙක් අර රූල් බේස් ලොජික් මයින්ඩ්සෙට් එකේ ඉඳන් කොහොමද මේ AI ටූල් එකක් විදිහට ඇසිස්ට් කරන්න කියන තැනදී මම හිතනවා Omnia AI ලොකු ඇසිස්ටන්ස් එකක් ලබා දෙනවා කියලා. අනිත් පැත්තට ගියොත් ඔය non developer නැත්නම් entrepreneur කෙනෙක්ගේ mindset එකකට ගියොත් පොඩි startup එකක් පටන් ගන්නවත් අපිට core areas ගොඩාක් තියෙනවා explore කරන්න. problem එකක් identify කරන තැන ඉඳන් go to market එකද sales the finance ඔය හැම දෙයක්ම තියෙනවා. ඒ හැම දෙයක්ම කොහොමද අපි එක individual resource people ලගේ ඉඳන් AI model එකකට assist කරගන්න. අපිට හැමතිස්සෙම අහන දෙයක් තමයි use AI to assist your work කියන එක. කොහොමද ඒක කරන්නේ? අපි ඊමේල් එකක් ලියා ගන්න තැන ඉඳන් AI වලින් කොහොමද ස්ටාර්ට්අප් එකකට යන්නේ ඔය ගැප් එක මේ බිල්ඩ් කරන්න මම හිතන්නේ මේ Omnia AI concept එක entrepreneur mindset එකකට ගොඩාක් වැදගත් වෙනවා. මොකද තමන්ගේ ස්ටාර්ට්අප් එක limited resources වල ඉඳන් market ready product එකකට move වෙනවා. මම හිතනවා මේ ගැප් එක ඕනම ගොඩක් areas වලට apply වෙනවා. ඒ වගේම තමයි දැන් ඉස්සර අපිට fixed logic එකක් මම කිව්වා වගේ තියෙන්න ඕනේ. ඕන දේ develop කරන්න. entrepreneur කෙනෙක්ට ලේසියෙන් develop කරන්න බෑ. හැබැයි දැන්
ඕනම මෙසි ප්‍රොම්ප් එකක ඉඳන් එක ස්ට්‍රක්චර් ඩාන්ස් එකක් කරා ළඟා වෙන්න whether you are developer නැත්තම් entrepreneur කෙනෙක් වුණත් Omni කියන ටූල් එකෙන් මාකට් එකට යන්න මම හිතනවා ලොකු assistance එකක් ලබා දෙනවා. දැන් ප්‍රමුදිකව පොයින්ට් එකේ ඉඳන් ගත්තොත් අසදුන ඊළඟ කතාවේ පොඩි මම පොඩි එක්ස්ටෙන්ෂන් එකක් ගත්තොත් ගේට්වේ එකක් සහ මේ AI LLM වල capabilities එකතු කරාම එන unlimited value එක right අපි කොහොමද ඩෙවලොපර් කෙනෙක්ට දෙන්නේ කාරණා කීපයක් එතන තියෙනවා. ඒ කියන්නේ LLMs ඒ ප්‍රමුදි කිව්වා වගේ එක එක LLMs එක එක purposes වලට වැඩිපුර නැඹුරුතාවයක් එක්ක මාස්ටර් කරලා තියෙන්නේ. එතකොට ඩෙවලොපර් කෙනෙක්ට බෑ එක මොඩල් එකක් පාවිච්චි කරලා වැඩ ඔක්කොම ටික කරගන්න perfectly. හැබැයි ඊට වඩා ඒ ටාස්ක් වලට ඒ විදි වලට LLM තියෙනවා. එතකොට අපි ගේට්වේ එකකට වැඩි ගේන්නත් ප්‍රධානම හේතුව තමයි. right? අනිත් එක අපි දැකලා තියෙනවා ගොඩක් කට්ටිය දැන් AI පාවිච්චි කරලා ඩෙවලොප් කරනවා. ඩෙවලොපර් කෙනෙක් විදිහට එයාගේ කෝඩින් capabilities enhance කරගන්න AI පාවිච්චි කරනවා කෝඩ් කරන්න සහ ඩිප්ලොයි කරගන්න සහ අනිත් අඩවලට. හැබැයි අපි කොච්චර දුරට කල්පනා කරලා තියෙනවද AI පාවිච්චි කරලා value proposition එක අප් කරගන්නේ කොහොමද? ප්‍රොඩක්ට් එක නැත්තම් ඔයාගේ end product එකේ end consumer ට ඔයා deliver කරන value එක කොච්චර දුරට තව enrich කරන්න පුළුවන්ද AI පාවිච්චි කරලා. right? ඒකින් තමයි මේක අපි ගොඩක් ඩෙවලොපර් ෆෝකස් විදියට මේක ගේන්න හේතුව. මොකද ඩෙවලොපර්ස්ලා තමයි end of the day මේ ප්‍රොඩක්ට් එක මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරන්නේ. නැත්තම් අපේ දැන් idea mart ecosystem එක ගත්තොත් එහෙම ඩෙවලොපර්ම තමයි concept එකක් build කරලා ඩෙවලොපර්ම තමයි මේක අරන් ගිහිල්ලා මාකට් එකට අරන් ගිහිල්ලා go to market කරන්නේ. එතකොට මේ ඩෙවලොපර් කෙනෙක් කියනකොට මෙයා entrepreneur කෙනෙක්. entrepreneur කෙනෙක්ගේ ඇතුලේ ඉන්නවා ඩෙවලොපර් කෙනෙක් මේක app හදන. ඒ හදන app එකේ value proposition එක නැත්තම් අපි කස්ටමර්ට දෙන සේවාව තවදුරටත් එන්හාන්ස් කරන්නේ කොහොමද කියන එක හිතන එක තමයි මම දැන් අපිට ඊළඟට හිතන්නලා තියෙන්නේ. ඒකෙන් තමයි අපිට පුළුවන් මේ කාරණා කීපයක් value proposition එක වැඩි වුණාම කස්ටමර් කෙනෙක්ට මේක බයි කරන්න තියෙන ඉන්ටෙන්ෂන් එක වැඩි වෙනවා. කස්ටමර් කෙනෙක්ට මේක ඇතුලේ රිටර්න් අවශ්‍ය කරන කාලය තව වැඩි වෙනවා. ඒ කියන්නේ රිටර්න් කරන්න හිතනවා මේක ඇතුලේ සාමාන්‍ය සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් දෙන වැලියු එකට වඩා දෙයක් දෙනකොට නේ. එකම ඇප් එක ඔයා නෝමල් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් එයා එක දෙන්නේ එයාගේ හිතු මතයට සහ එයාගේ තියෙන නොලෙජ් එකට විතරක් නම් සහ ඒ ඇප් එකම AI කනෙක්ට් කරලා ඊට වඩා එහාගේ අන්ලිමිටඩ් නොලෙජ් එකක් එක්ක දෙනවා නම් එතන අනිවාර්යයෙන්ම වැඩිපුර කස්ටමර්ස් ප්‍රමාණයක් රැඳෙනවා. ඒක තමයි AI වලත් අපි දැකලා තියෙන්නේ. AI එකකින් පර්පස් එක හොඳට ඩිලිවර් කරනවා නම් එයා අනිවාර්යයෙන්ම AI එකත් එක්ක කනෙක්ට් වෙලා වැඩ කරනවා එන්ගේජ් වෙනවා. ඉතින් කස්ටමර් කෙනෙක්ට ප්‍රොඩක්ට් එකක් විදිහට ගත්තත් ඒකම තමයි වෙන්නේ. ඉතින් ඒකයි අපි හිතන්නේ මම හිතන්නේ මේ ඇයි මේ AI වලින් වැලියු එක ඇඩ් කරන්නේ කොහොමද? ඩෙවලොපර් කෙනෙක් විදිහට කොහොමද ඒක කරන්න පුළුවන්? මොන LLM පාවිච්චි කරන්න පුළුවන් කියන එක අපි වැඩිපුර තීරණය කරන්න හොඳ. දුෂාන්ත කීපකටම තව කලක් එකතු කරොත් ඒ කියන්නේ අපි දැනට කරන්නේ ChatGPT එකට යනවා අපිට මොකක්ද බිල්ඩ් කරන්න ඕනේ කියලා දෙනවා එයාගෙන් කන්සෙප්ට් එක බිල්ඩ් කරනවා. එහෙම නැත්නම් වෙන AI මොඩල් එකක් Gemini වෙන්න පුළුවන් Claude වෙන්න පුළුවන්. අපි කෝඩ් කරගන්න එක පාවිච්චි කරනවා. කෝඩ් කරගන්න එහෙම නැත්නම් ඩිසිෂන් එකක් හදන්න යූස් කරනවා. හැබැයි අපි ගොඩ වෙලාවක් දැනට දකින ප්‍රොඩක්ට්ස් වල ඩිසිෂන් එකක් ගන්න. එහෙම නැත්නම් ඩිසිෂන් මේකින් ලේයර් එකකට. එහෙම නැත්නම් යාගේ කෝ ප්‍රොඩක්ට් ෆීචර් එකට මේ AI යූස් වෙන එක තරමක් අඩුයි අපි AI භාවිතා කරන එක ප්‍රොඩක්ට් එක හදන්න පාවිච්චි කරන වඩා. අපි ඉතින් Omni ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඩිසිෂන් ලේයර් ඩිසිෂන් මේකින් ලේයර් එහෙම නැත්නම් ෆීචර් ලේයර් එකට AI අරන් එන්නේ කොහොමද කියන එක ගැන ඩෙවලොපර් කෙනෙක් විදිහට නැත්නම් එන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදිහට වායි කන්සෙප්ට් එක තවදුරටත් බිල්ඩ් කරන්න. ඔදැන් ඒ ඉන්පුට්ස් එක්ක අපි කොන්වර්සේෂන් එක වෙන පැත්තකට ගෙනිච්චොත් අපේ ටැග්ලයින් එකක් තමයි ඔක්කොම AI එක තැනකින් කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් AI tools වල paid versions තියෙනවා free versions තියෙනවා ඒගොල්ලන්ට ගිහිල්ලා use කරන්න පුළුවන් utilize කරන්න පුළුවන් free or paid versions දෙකම. එතකොට ඒගොල්ලන්ට ඒක test කරලා බලන්න. ඒකේ use cases මොනවද කියලා understanding එකක් ගන්න ඇත්තටම පුළුවන්. එතකොට ඇයි අපි මෙහෙම Omni AI කියලා නැත්තම් මේ AIs ඔක්කොම එකට ගෙනාවේ? ඒකේ value addition එක මොකද්ද? it can be developer කෙනෙක්ට develop කරනකොට ඒ efficiency එකට තියෙන value addition එක මොකද්ද? සහ බිස්නස් මයින්ඩ් එකකට බිස්නස් එකක් ප්ලෑන් කරද්දී ඇත්තට මොකක්ද තියෙන වැලියු ඇඩිෂන්? මොකද සමහර අයට හිතන්න පුළුවන් මට ඕක ටැබ්ස් ටිකක් මාරු කර කරන එක ලොකු ඉෂුව එකක් නැහැ. මං ආයි ඕකට වෙනම Omni AI එකට යූස් සයින් ඉන් වෙලා යූස් කරන්න තරම් වැලියු ඇඩිෂන් එක නැහැ කියලා හිතන්න පුළුවන්. ඒ පැත්තෙන් ගත්තොත් මොනවද ඔයගොල්ලෝගේ ඉන්පුට්ස් මොනවද? හරි.
දැන් ඕකේ තියෙන ප්‍රධානම එකක් යස් කෙසෙත්තම ඔටෝමේෂන් කියන ඒ කියන්නේ අපි කොච්චර දුරට අපි කරන ටාස්ක්ස් අපිම වෙලා වැය කරන්නතුව ඔටෝමෙන්ට් කරන්න පුළුවන්ද කියන එක අපේම එෆොට් එක ගන්න නැතුව එතකොට ඕකෙද එක මේන් පොයින්ට තමයි අපිට ඔටෝ රිප්ලයි ජෙනරේෂන් වගේ දේවල්ලට යන්න පුළුවන් ඒ වගේ තමයි අනිත් කටන් ජෙනරේෂන් වෙන්න පුළුවන් රයි නැත්තන් දැන් ඉස්සර ගත්තොත් එහෙම කටෙන්ටක් හදනකොට අපේ සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ගොඩක් ඉන්නවා ඒගොල්ලොම තමයි කන්ටෙන්ට් එක ජෙනරේට් කරලා ඒගොල්ලොම ගිහලා පබ්ලිෂ් කරනවා හැබැයි ඊට වඩා කටෙන්ට් ජෙනරේෂන් ඊසි වෙලත් තියෙනවා කටෙන්ට් ජෙනරේෂන් වල ක්‍රියේටිව් තින්කින් වැඩි වෙලත් තියෙනවා ඒයි පාවිච්චි කරන්න අපි තාම කෝ කන්සෙප්ට් එක දෙන්න ඕනේ තමයි හැබැයි එයින් එහාට ගියාම මේක ඇතුලේ කොච්චර දුරට කන්ටෙන්ට් එක බිල්ඩ් අප් කරන්න පුළුවන්ද කියන එක AI එකකට අපිට වඩා හොඳට කරන්න පුළුවන් මොකද අපි අර පුරුදුර කියන්නේ 10,000 minds are better than one mind thinking of it කියලා. So this is the same, right? එක මොලයක් මේකට වැඩ කරනකොට එක හිතක් වැඩ කරනකොට මොල 1000ක් වැඩ කරොත් 10000ක් වැඩ කරොත් මේකේ තියෙන ක්‍රියේටිවිටි නැත්නම් ඒකේ තියෙන efficiency එක වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එimhe report generation part එක. කොච්චර දුරට වෙලා වැය කරනවාද report එක generate කරන අපිට කොච්චර දුරට මේකෙන් automate කරන්න පුළුවන්ද? ඒක දෙපැත්තක් තියෙනවා. developer දැන් මේකේ අපේ ඩිවලපර් කෙනෙක්ටත් මේක තියෙන වැලු වැඩිෂන් එකක් ඒ පැත්තෙන් බැලුවොත් එහෙම ඒ වැලු වැඩිෂන් එක ඕන්න කස්ටමර් කෙනෙක්ට හෑන්ඩ් ඕවර් කරන්නත් පුළුවන්. කස්ටමර්ට සමහරවිට මොකක් හරි ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න දෙනවා වෙන්න පුළුවන්. ඒක බේස් කරලා ඇනලිසිස් එකක් කරලා කන්ටෙන්ට් සිම්පල් තින්. එයාට එයා ගාව ලොකු Excel ෆයිල් එකක් තියෙනවා. ඒක අප්ලෝඩ් කරාම ඒක බේස් කරගෙන ඒක ඇනලයිස් කරලා රිපෝට් එක ජෙනරේට් කරලා සමරි කන්ටෙන්ට් එක ජෙනරේට් කරලා ඒක ඔටෝමැටිකව රිප්ලයි එකක් විදිහට ආයි කස්ටමර්ට ඊමේල් එකක් කරනවා වෙන්න පුළුවන්. right? So මං ඒ කිව්ව අර කියපු කතා ටිකේ ඔක්කොම එකතු කරලා තනි යූස් කේස් එක. ඒ වගේ නැත්තම් ඉන්ඩිවිජුවල් කැලි අරගෙන ඒවා මතම අපිට ඕන යූස් කේස් එක හදා ගන්නත් පුළුවන්. ඒ වගේ ඒ එක ඇන්ගල් එකක් තමයි මම හිතන්නේ ඔටෝමේෂන් කියන එක. තව මොනවද තියෙනවද සඳුන්? තව අපිට ගන්න පුළුවන් මේන් දෙයක් විදිහට මම දකින ඉන්ටෙලිජන්ස්. එහෙම නැත්නම් අර ලොජික් එක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැති ගතිය. ඒ කියන්නේ අපි හිතමු ප්‍රොඩක්ට් එකක් දැන් දුෂාන්ත කිව්වා වගේ ඔටෝමැටික් රිප්ලයි ජෙනරේට් කරනවා. ඉස්සර අපි ඕක රිප්ලයිස් ටික කොහේ හරි ජෙනරේට් කරලා සේව් කරන් ඉන්නවා නම් මේ වෙද්දි අපිට ඒ රිප්ලයිස් ජෙනරේට් වෙන එකත් සිස්ටම් එක through ම කරවන්න පුළුවන්. මේ වගේ API ඉන්ටිග්‍රේෂන් එකක්. එතකොට අපි නිකම් සිස්ටම් එකට කියන්නේ මට මේ කන්සෙප්ට් එකෙන් මේ තීම් එකෙන් මට රිප්ලයි එකක් ජෙනරේට් කරන්න. ඒක ජෙනරේට් කරන්න ඕන වෙන වෙලාව අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් ලොජික් එකක්. ඊටත් අමතව රෙකමෙන්ඩේෂන්ස්. ඒ කියන්නේ දැන් අපි වෙන්දට දකින කස්ටමර් කෙනෙක් ඉන්නවනම් අපි ප්‍රොඩක්ට් එකක් යූස් කරන අපි ඉස්සර මෙයාට රෙකමෙන්ඩේෂන්ස් දෙන්නේ මෙයාගේ කලින් දේවල් බලලා if else එමෙතන මේ ලොජික් එකකින් ගිහිල්ලා වෙන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නැතුව අපිට මේ වෙද්දි අර ඉස්සර මැෂින් ලර්නින් මොඩල් එකක් එයාගේ ප්‍රොඩක්ට් එකට ඉන්ටිග්‍රේට් කරගන්න වුණා නම් දැන් මේ වෙද්දි අර මැෂින් ලර්නින් කියන මොඩල් එකක් අපිට වෙනම ප්‍රොඩක්ට් එකට ඉන්ටිග්‍රේට් කරන්න නැතුව අපිට පුළුවන් වෙලා තියෙනවා කලින් තිබ්බ ඩේටා ඔක්කොම එකතු කරලා මේ සිම්පල් AI API එකකට දීලා ඉවරලා අර ෆුල් ඇනලිසිස් එක ඉවර කරලා නිකම්ම අවුට්පුට් එකක් ගන්න පුළුවන් වෙලා තිනවා ඉතාලම ඉක්මනින් ML ගැන ලොකු දැනුමක් නැති එක්කෙනෙක්ට. එතකොට රෙකමෙන්ඩේෂන්ස් එක ගන්න වගේ ප්‍රෙඩික්ෂන්ස්. ඔයා ඩෑෂ්බෝඩ් එකක් හදනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එකකින් මෙහෙම එන්ඩ් යූසර් කෙනෙක්ට මේ විදිහේ බෙනිෆිට්ස් ලබා ගන්න පුළුවන් කියලා පෙන්වන්න ඕන වෙලා තියෙනවා නම් ආයෙත් අර ML යූසේජ් එක අපිට දැන් API එකක් ඔස්සේ කරන්න පුළුවන් වෙලා තියෙනවා. අර ඉස්සර ML ඔස්සේ ක්ලැසිෆයි කරන්න පාවිච්චි කරන මොකක් හරි ටයිම් එක ඒ ටයිම් එක ML එකක් හදන්න යූස් කරන්නේ නැතුව තවදුරටත් එයාගේ ප්‍රොඩක්ට් එකේ ෆීචර් එකක් ඩෙවලොප් කරන්න දැන් අර ඒ කාලය යොදවන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අර මේන්ලි ඉන්ටෙලිජන්ස් කියන දේ ගත්තොත් මේ වෙද්දි AI ඔස්සේ ප්‍රොඩක්ට් එක එන්හාන්ස් කරගන්න පුළුවන් හොඳ ෆීචර් එකක් විදිහට මම දකිනවා. තව ගොඩක් ෆීචර්ස් තියෙන පුළුවන් ප්‍රමෝදි. ඔව් ඇත්තටම දැන් ඔය දෙන්න වැදගත් පොයින්ට්ස් දෙකක් කියවනේ. එකක් තමයි ඔටෝමේෂන් පැත්ත. ඒකින් ඔගොල්ලෝ කියනවා හරි වෙලාව ඉතුරු වෙනවා. ඒ වගේම තමයි ඉන්ටෙලිජන්ස්. ඒකෙන් ඉක්වේට් කරන්න පුළුවන් ක්වොලිටි එකට බෙටර් ක්වොලිටි ප්‍රොඩක්ට්. අපි එදිනදා ජීවිතේ ගත්තත් හරි වෙලාව ඉතුරු කරගන්න ඕනේ අපිට හොඳ ක්වොලිටි එකක් ලබා ගන්න. සරල එක්සැම්පල් එකක් ගන්නකො රෙස්ටොරන්ට් එකකට ගියා කියලා. Tamanට ලැබෙන සර්විස් එක කොහොමද? ඒ එක්ස්පීරියන්ස් එක. how do you feel about it කියන එක මම හිතන්නේ අද සමාජෙත් එක්ක ලොකු පේන් පොයින්ට් එකක් තියෙනවා. අපි හැමෝම හොයන දෙයක් හොඳ එක්ස්පීරියන්ස් එකක් ඕන. ඒ ලයින් එකේ ගියොත් මම හිතන්නේ Omnia එක ඔයාට කරන්න පුළුවන් පර්සනලයිසේෂන්ස් ටික. ඒ විතරක් නෙවෙයි ඉන්ටර්ෆේස් එක. ඒ හැම දෙයක්ම අර එක්ස්පීරියන්ස් කියන පේන් පොයින්ට් එක මම හිතන්නේ අද හැමෝම හොයනවා. වෙලාව ඉතුරු කරගන්න සහ ක්වොලිටි එක විතරක් නෙවෙයි. ඉතින් එහාට දෙයක් තමයි අපි හැමෝම එදිනෙදා ජීවිතේදී උනත් හොයන්නේ. ඉතින් එහෙම බැලුවොත් මම කිව්වා වගේ
තමන්ට ඕන පර්සනලයිසේෂන්ස් වාගේ ප්‍රඩක්් එකට ගැලපෙන විදියට පර්සනලයිසේෂන්ස් එක නැචරල් ලැංවේජ් සර්ච් එකක් වෙන්න පුළුවන් තන් තමන්ට ගැලපෙන විදියට එට රිසල්ට එක වෙන්න පුළුවන් ලබාගන්න පුළුවන් යස එක්ස්පිරියන්ස එක මගේ තන්නේ ඔම්නියයි එක ඩිවලප් වෙලා තියෙන සෑහෙන් හොඳට මේ ඔගොලො කියපු කොලිටි සහ ටයිම් එකත් එක්ක මහිතන්නේ එක්ස්පිරියන්ස් කියන එක අද සෑහෙන් ඉම්පොර්ටන්ට ෆොෂුව එකන දැන් අර අපි කියන්නේ යස් එක්ස්පිරියන්ස ඉම්පරුවෙන් ඕන කියලා අපි කෑම කඩේරිය අපි අප එකක් ඩවන්ලෝඩ් කරත් අපි මොබයිල් ෆෝර්න පාවිච්චි කරත් යස් එක්ස්පිරියන්ස් කියන එක අනුව තමයි ගොඩක් කාටේ ටෙම්ටෙන්න ඊට පස්සේ තව ඩිවයිසයක් ගන්නවාද නැත්තන් ඒ සර්විස් එකේ ප්‍රදුරට තින්නවාද ඒ ඔක්කොම කතා වෙන්න රිටර්නින් කස්ටමර් කෙනෙක් ලෝවල් කස්ටමර් කෙනෙක් බිල්ලෙන් එතන ඉතින් ඒක ඕනම බිස්නස් එකකට පුළුවන් ඕනම ඩිජිටල් සර්විස් එකකට පුළුවන් ඒක බොහොම සාධාරණම මේ පොයින්ට් එකක් සහ මම හිතන්නේ කස්ටමර් ෆස්ට් ඇන්ගල් එකකින් බලනකොට ඒක අනිවාර්යයෙන්ම ෆස්ට් thing to attack I mean to tackle right අනිත් පැත්තෙන් බැලුවොත් මේ ට්‍රාන්ස්ෆෝමේෂන් කියන පාර්ට් එක දැන් කොච්චර දුරට ඩිජිටලි ට්‍රාන්ස්ෆෝමේට් වෙන එක ට්‍රාන්ස්ෆෝර්ම් වෙන එක AI පාවිච්චි කරලා ට්‍රාන්ස්ෆෝර්ම් වෙන්න පුළුවන්ද ඉස්සර තියෙන ප්‍රොසෙසර්ස් කොච්චර දුරට අපිට ඩිජිටයිස් කරලා වර්ක් ෆ්ලෝ එකක් විදියට අරගෙන ඒක AI වලින් රිප්ලේස් කරන්න පුළුවන්ද ඒ කියන්නේ සමහරලාට තියෙන්න පුළුවන් ඒ වර්ක් ෆ්ලෝ එක මොන හරි මැනුවලි මනුස්සයෙක් කරන තියෙන දෙයක් දැන් chat GPT හරි නැත්නම් AI මොඩල් එකකින් කරන්න පුළුවන් දෙයක් ඒක අපිට කොච්චර දුරට ලේසියෙන් මේකින් කරලා ඒ වර්ක් ෆ්ලෝ එක එලිමිනේට් කරන්න පුළුවන්ද රයිට් අනිත් පැත්තෙන් ගත්තොත් මේ AI first culture එකක් AI first features ඔය මයින්ඩ්සෙට් එක ඉස්සරහට ගේන්න නම් අනිවාර්යයෙන්ම අපිට මේ long term game එකක් ගහන්න නම් අලුතෙන් value එකක් add කරන්න අලුත් value එකක් create කරගන්න definitely අපිට AI first mindset එකක් ගේන්න ඕනේ ඒ AI first mindset එකේ එක use case එකක් තමයි එතකොට ඔය කියන මේ transformation කියන part එක අපේ mindset එක transform කරගන්නවා වගේ කරන වැඩ කොච්චර transform වෙනවද experience එක කොච්චර transform වෙනවද ඔය ඔක්කොගෙම ලොකු transformation එකක් එක්ක තමයි අපි අන්තිමට හරි ප්‍රැක්ටිකල් යස් කේස් එකක් ඩිලිවර් කරන්නේ end user එකට මොබයිල් ඇප් එකක් වල ඕන දෙයක් කරන්න පුළුවන්. ඒතකොට අපේ සර්විස් ප්‍රොවයිඩර්ස්ට අපේ AI Omni පාවිච්චි කරන ඩෙවලොපර්ස්ට ඕක කියන්නේ කොහොමද අදාළයි. ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම හිතනවා කොහොමද අලුත් වැලියු එකක් ඇඩ් කරන්නේ AI පාවිච්චි කරලා. අපි අර ඉස්සෙල්ලා කියපු කාරණාව තමයි built by AI නෙමෙයි. powered by AI. කොච්චර දුරට AI පාවිච්චි කරලා ඕගොල්ලන්ගේ ඇප් එකේ වැලියු එක එන්හාන්ස් කරන්න පුළුවන්ද? අන්න එතන තමයි දිනුම තියෙන්නේ. ඉස්සර ඒක කරපු විදි වෙනස්. දැන් ඊටලා වෙනස්. කස්ටමර්ස්ලා දැන් ගොඩක් ෆාස්ට් රෙස්පොන්සස් බලාපොරොත්තු වෙනවා. more personalized responses බලාපොරොත්තු වෙනවා. නැත්නම් more personalized experience එක බලාපොරොත්තු වෙනවා. ඒ ඔක්කොම කරන්න අනිවාර්යයෙන්ම ඔයගලන්ට AI පාවිච්චි කරොත් වැඩේ ලේසි වෙනවා. අනිවාර්යයෙන්. එතකොට අපි මෙච්චරලා කතා කරපු මේ ප්‍රොඩක්ට් එන්හාන්ස් කරන්න පුළුවන් විදිහට ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් කාලය ඉතුරු කරගන්න. ඩෙවලොපර් එක වෙන්න පුළුවන්, එන්ඩ් යුසර් එක වෙන්න පුළුවන්. ඊට අමතර යුසර් එක්ස්පීරියන්ස් එක වැඩි කරගන්න. ඒක එන්ඩ් යුසර්ට වෙන්න පුළුවන්. ඒ වගේම යුසර් ඉන්ටර්ෆේස් හදන්න, යුසර් එක්ස්පීරියන්ස් එක ඩිසයින් කරන්න ඩෙවලොපර්ට වෙන්න පුළුවන්. ඒ වගේම ඩිසිෂන් මේකින් ඒකට ඩෙවලොපර්ට වෙන්න පුළුවන්, එන්ඩ් යුසර්ට වෙන්න පුළුවන්. ඒ වගේම නිව් වැලියු එකක් හදන්න. මේ ඔක්කොම කරන්න AI යූස් කරලා අපි ලොකු ටොප් ඩවුන් විදිහකින් බැලුවොත් ඇත්තටම අපිට AI යූස් කරන්න පුළුවන් වෙලා තියෙනවා ප්‍රොඩක්ට් එකකට. පළවෙනි එක එයාගේ ප්‍රොඩක්ට් එක නිකම්ම දියුණු කරන්න ෆීචර් එකක් විදිහට. එහෙම නැත්තම් ඩිසිෂන් මේකින් කරන්න. එතකොට මේ දෙකම එක තැනකට. එහෙම නැත්තම් කෙලින්ම අපේ මේ AI ප්‍රොඩක්ට් AI ෆස්ට් ෆීචර් එකක් විදිහට එක්කෝ AI හරහා කෙලින්ම එන්ඩ් යූසර්ට පේන විදිහේ ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන්. ගෙච් එක තමයි දැන් කතා කරන්නේ. ඇත්තට මේක මේ රසතුන් තව පොයින්ට් එක දැන්ටමත් ඒක කරන සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ සමහර කන්ටෙන්ට් ක්‍රියේෂන් එකක් කරනවා, සමහර ඩිසිෂන් මේකින් එකක් වෙන්න පුළුවන්. සමහරලාට ඔය ඔක්කොම එකතු කරලා කස්ටමර්ට wow factor එකක් ඩිලිවර් කරන AI ෆීචර් එකක් වෙන්න පුළුවන්. සිම්ප්ලි කියනවා නම් අර නාමිකව මේකට AI chatbot කෙනෙක් දානවා කියන එක නෙමෙයි මෙතන වෙන්නේ. ඕගොල්ලෝ කොච්චර දුරට දැන් මේක බලනවා වෙන පුළුවන් ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට්ස් කරන ළමයි. යුනිවර්සිටි එකේ අසයින්මන්ට් කරන ළමයි. AI ගේ එලිමන්ට් එක ගේන්න කියපු ගමන් ගිහිල්ලා chatbot එකක් දාන එක නෙමෙයි AI වල purpose එක. AI කියන්නේ ඊට වඩා ලොකු deep and valuable element එක. හරියට ස්ටඩි කරොත් අපිට පළවෙනි මාස දෙක තුනින් 5ක 10ක capability එකක් එන්න මේකේ හවස් කරන්න පුළුවන්. ඒකට ඒක කරන්න අනිවාර්යයෙන්ම මේ ඔය chatbot කියන mindset එකෙන් එළිය හිතන්න ඕනේ. right? කොච්චර දුරට AI එකට decision එකක් අරගෙන වැඩක් කරන්න පුළුවන් මට්ටමකට ඒක ගේන්න පුළුවන්.
කොච්චර ක්‍රියේටිව් වෙන්න පුළුවන් ඒ ඔක්කොම දේවල් හිතුවොත් තමයි අපිට අනිවාර්යයෙන්ම මේ ලොං ගේම් එකේ වැලියු එකක් ක්‍රියේට් කරලා ඩෙලිවර් කරන්න පුළුවන් වෙන්නේ. ඇතර මේකට තව පොයින්ට් එකක් ඇඩ් කරන්න ඕනේ. දැන් අයිඩියාමාර්ට් ටීම් එක විදියට අපි බලනකොටත් මාකට් එක දිහා අපිට පේනවා ඇප්ස් පර්ෆෝම් කරන විදිය මාකට් එකේ. ඇප්ස් වල රෙවෙනියු ග්‍රෝ කරන විදිය සහ මාකට් ට්‍රෙන්ඩ්ස්. එතකොට හැමදාම අපි එකම සර්විසස් කස්ටමර්ස්ලාට දෙනවද නැත්තම් ඉනෝවේෂන් එකක් එක්ක අපි එම්පවර් වෙනවද කියන එක. එතකොට අපි ටීම් එකක් විදියට උනත් අපේ සර්විස් ප්‍රොවයිඩර්ස් ලගේ ප්‍රොඩක්ට්ස් දිහා බලනකොට අපිට තේරෙන දෙයක් තමයි we need more innovation. ඒක and තව දෙයක් තමයි AI powered creative විදියට power කරපු applications perform much better කියන එක. එතකොට ටීම් එකක් විදියට අපි උනත් ඒ අපේ සර්විස් ප්‍රොවයිඩර් ලේයර් එකට අවශ්‍ය දේ දෙන්න ඕනේ ඒගොල්ලෝගේ ප්‍රොඩක්ට්ස් ඉස්සරහට ගෙනියන්න. සහ අපි හැමතිස්සෙම බෙන්ච්මාර්ක් කරන්න ඕනේ ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ට්ස් එක්ක. අපි එකම API එකක් යූස් කරන තැනින් එහාට ගිහිල්ලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකකට යන සර්විස් එකක් දෙන්න සහ අපේ කමියුනිටි එකට ඒගොල්ලෝගේ ප්‍රොඩක්ට් එක ඊළඟ ස්ටෙප් එකට ගෙනියන්න ඕන උදව්ව ලබා දෙන එක තමයි අපේ යන්නේ. ඒතකොට මේ OmniAI කියන්නේ මෙහෙම දෙයක් දාමු කියලා නිකන් මාකට් එකට ආපු දෙයකට වඩා මාකට් ට්‍රෙන්ඩ්ස් ඇනලයිස් කරලා ඉන්ටර්නැෂනල් මාකට් එකත් එක්ක බෙන්ච්මාර්ක් කරලා අපේ ප්‍රොඩක්ට්ස් ඒ මයින්ඩ්සෙට් එකේ ඉඳන් ඉන්ට්‍රොඩියුස් කරපු ප්‍රොඩක්ට් එකක් අපේ සර්විස් ප්‍රොවයිඩර්ස් ලාගේ ඇප්ලිකේෂන්ස් උත් කොහොමද නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියන්නේ කියන මයින්ඩ්සෙට් එක. අනික අර කියන්නේ TTM time to million කොච්චර ඉක්මනට කරන්න පුළුවන්. අපි දකිනවා apps දැන් ආවොත් එහෙම මාස දෙකකින් මිලියන් LKR revenue එකකට ගෙනියන්න පුළුවන් potential එක තියෙනවා. ඒක එක month එකකට ගේන්න පුළුවන් හොඳ value එකක් එක්ක තව improved value එකක් එක්ක AI පාවිච්චි කරලා දැන් deliver කරනවා. එතකොට අර AI වල තියෙන අපි එක හැම වෙලාවෙම කියන්නේ AI වල තියෙන full power එක පුළුවන් තරම් ගන්න බලන්න. ඒකටම දෙයක් ඇඩ් කරොත් අපි දැන් සමහර APIs තියෙනවා. දැන් අපි හිතමු අපේ අයිඩියාමාර්ට් ඔස්සේම දෙන SMS එක. අපිට පුළුවන් වෙන්නේ SMS එක එවන්න විතරයි. හැබැයි අපි AI API එකක් ගත්තොත් අපිව කවදාවත් ලිමිට් වෙලා නැහැ මේ දේ විතරක් කරන්න පුළුවන්. එතකොට අපිට AI LLM මොඩල් එකක් ඔස්සේ නැත්නම් මේ ජෙනරේෂන් මොඩල් එකක් ඔස්සේ අර කරගන්න පුළුවන් දේවල් අසීමාන්තිකයි. එතකොට ඉනෝවේෂන් එකක් බිල්ඩ් කරන්න මම දකින විදිහට AI කියන්නේ හොඳම ආරම්භයක් ගන්න හොඳ ස්ථානයක්. මොකද අපි හිතන දේ කරන්න පුළුවන් විදිහට ගොඩක් ඔප්ෂන්ස් අපිට දීලා තියෙනවා AI.